අද ඔයාලට මම අරන් ආවිල්ලා තියෙන්නේ brand new UPS එකක් ProLink කියන brand එකේ. ඉතින් මේක ඔයාලට අපෙන් warranty එකක් එක්ක ගන්න පුළුවන් China store එකෙන්. ඔයා දැන් PC එකක් පාවිච්චි කරනවා නම් සමහර විට UPS බැටරි එකක් use කරන්නේ නැතුව ඇති. කරන්ට් එක ගියපුවාම ඔක්කොම එකපාරට off වෙලා යන ඇති. ඉතින් ඒකෙන් ඔයාගේ hard disk damage වෙන්න පුළුවන්. අවශ්‍ය files ඔක්කොම නැතිලා යන්න පුළුවන්. ඉතින් මේ UPS එකක් තියෙන එකෙන් වාසිය වෙන්නේ හදිසියෙ කරන්ට් එක ගියොත් කරන්ට් එක ගිහිල්ලා එකපාරට එනවනේ. එතකොට මේකෙන් මේ බැටරි එක කනෙක්ට් කරලා තියෙනවා නම් PC එක එකපාරට off වෙන්නෙත් නැහැ. පස්සේ හිමීට shut down කරගන්නත් පුළුවන්. ඉතින් මගේ අතේ මේ තියෙන්නේ ProLink brand එකේ 650යි VA කියන මොඩල් එක. මේක 650 තනි බැටරි එන එක. ඉතින් ඔයාලට මේක අපෙන් ගන්න පුළුවන්. Shine Store අපෙන් WhatsApp message එකක් දාලා prices ඔක්කොම අහගන්න. අවුරුද්දක් warranty තියෙනවා. ඉතින් box එකේ ඉස්සරහින් අපිට මේ විදිහට තමයි features ටික එහෙම බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන serial number එක තියෙනවා. ඒ වගේම මෙතනින් compatibility items ටික දාලා තියෙනවා. PC වලට POS system එකක්. තව home theater system මේ වගේ ඕන දෙයකට use කරන්න පුළුවන්. ඉතින් මේකේ output දෙකක් එනවා. මෙතනින් ඔයාලට පේනවා ඇති. output දෙකක් දෙනවා. ඒ වගේම power input wire එක මෙතනින් තමයි එන්නේ. size එක එහෙම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් දාලා තියෙනවා picture එකක් එක්ක. මම unbox කරලා පෙන්නන්නම් ඔයාලට UPS එක. ඒ වගේම specifications ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. capacity එක 650 VA. ඒ වගේ input output details ටික බලා ගන්න පුළුවන්. backup time එක මිනිත්තු 8ත් 20ත් අතර කියලා තමයි තියෙන්නේ. ඒක depend වෙනවා ඔයා පාවිච්චි කරන machine එකේ load එක අනුව. සාමාන්‍යයෙන් watt 500 වගේ power supply එකක් තියෙන on board එකකට මේක අවුලක් නැහැ. ඔයා ලොකු graphic card එකක් එහෙම දාලා දිනනවා නම් watt ගාන වැඩි එකක් බැටරි දෙකේ එකට තමයි යන්න වෙන්නේ. මේ තනි බැටරිය මදි වෙනවා. ඉතින් normal PC එකකට අවුලක් නැහැ. ඒ වගේම recharge time එක පැය 2ක් 4ක් තියලා කියලා මේකේ ගහලා තියෙනවා. හරි අපි UPS එක එළියට නම් බලමු. මොන වගේ එකක්ද ඔයාලට හම්බෙන්නේ කියලා. ඉතින් මේක ඔයාලට කොකෝ පේමන්ට් වලින් ගෙවන්න ගන්නත් පුළුවන්. නැත්නම් cash on delivery PC payment bank deposit දාලා ගන්නත් පුළුවන්. මේ අද යන්න තියෙන order එකක් තමයි මම ඔයාලට වීඩියෝ එකක් හදිස්සි අරන් ආවේ. මේක අපිට හම්බ වෙනවා user manual එක. ඒ වගේම ඊළඟට UPS එක තමයි තියෙන්නේ. මම ඒක එළියට අරන් ඔයාලට පෙන්නන්නම්. මේක කිලෝ 2කටත් වඩා බරයි. හරි මෙන්න මේ විදිහට තමයි UPS එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ back එකේ output දෙකක් එනවා. ඔයාගේ computer එකට monitor එකකට දෙන්න පුළුවන්. වගේම wire එක මේ විදිහේ wire එකක් තමයි එන්නේ. මෙතනින් මේක details ටික බලා ගන්න පුළුවන්. model එක input output details ටික අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තමයි වටේ design එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් එනවා power on කරන switch එක. මේක ඔබාගෙන හිටපුවම power on වෙනවා. දැන් බැටරි එකෙන් තමයි තියෙන්නේ. මේක අපි කරන්ට් එකට ගහුවොත් මේක අනිත් ලයිට්ස් එකට මාරු වෙනවා. ආයෙ ඔෆ් කරනවා නම් ඔබාගෙන ඉන්න ඕනේ. හරි ඒ වගේ සවුන්ඩ් එකක් ඇවිල්ලා මේක ඔෆ් වෙනවා. ඉතින් මේක තනි බැටරිය එන එක. ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන් අපෙන් ලංකාවේ ඕන තැනකට ඩිලිවර් කරනවා. හදිස්සියේ මැෂින් එකේ හાર્ඩ් ඩිස්ක් එහෙම ආරක්ෂා කරගන්න කැමති නම් වීඩියෝ කාඩ් එහෙමත් යනවා. හිටපුවාම කරන්ට් ගියොත් එහෙම. ඉතින් මේ වගේ UPS එකක් යූස් කරලා ඔයාලට පුළුවන් ගොඩක් කල් ඔයාගේ PC එක යූස් කරන්න. ඉතින් ඕඩර් එකක් දානවා නම් දැන් අපිට WhatsApp message එකක් දාන්න. නම්බර් එක වලට ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. කොකෝ පේමන්ට්, cash on delivery, bank deposit, PC payment මේ ඔක්කොම payment method වලින් කැමති එකක් ඔයාලට යූස් කරලා ගන්න පුළුවන්. මතකතු වීඩියෝ එක like කරලා follow කරගෙන යන්න.